මේ දවස්වල මාර ප්‍රශ්නේ රන්දිම Facebook එකේ යන්න නෑ බං මගේ ඒව දදා වැරෙනවා බං මොනවද කියන් තියෙන බං උන්ට දෙයට ලිවිච් වෙලා ඉඳන් දිලේකගේ ඒ කියන්නේ අර ඔයාට බයිනවා වගේ ඔයාව පෙන්න හම්බ කරගන්න. ඌ බං මට බයිනවා නම් කමක් නෑ බං. ඔය බයිනව නෙමෙයි අර බයිනවා වගේ උන් කරන්නේ බයිනවා වගේ ඇඩ්වයිස් දෙනවා අරක දෙනවා එන්න පෙන්න අනේ මන්ද බං උඹලා කරන්නේත් මගෙන් හම්බු කරගන්න එක. හම්බු කරගනින් බං හම්බු කරගනින් මේ දවස් ටික මගේ සතිය යන්නේ හම්බු කරගනින්. ඒ වුණාට ඔය ගෑනු පිරිමි ටිකක් ඉන්නවා හරිද? මේ කාලම කන්නේ මම මේ උඹලට පුළුවන්ද බං මාව හදන්න? කියපන් අපිව හදන්න පුළුවන්ද? අපි හදන්න මේ අපිට ඕන නම් අපි හැදෙන්න මොනවා හැදෙන්නද අප්පා? අපි මේ ඒ කියන්නේ මේ මුළු හෙළුවැල්ලෙන් වීඩියෝ දැම්මේ නෑ අන්න හෙළුවැල්ලෙන් නම් දැම්මොත් ඉතින් අවුලා. එහෙම ඇඟ එහෙම මේකක් නෑනේ ඇත්ත අපේ රටේ එහෙම මුළු ශරීරෙම හේනා කරන දේවල් වැහිලානේ තියෙන්නේ අනික ඉතින් මේ මම විතර නෙමෙයි අනික මේ උඹලට කොහොමද ඒද බං මම බිකිනියක් එහෙම ඇඳලා දැම්මොත් මල මගුලයි වෙන්නේ ඕන තරම් බිකිනි අඳින උනුත් ඉන්නවා මෙහෙම ඇඟ ලස්සන වෙන්න ඕනද මේ ඇඳුම් අඳින්න නෑනේ ඉතින් අරක වැහෙන්න නැන්දම හරි ඉතින් මට ඕන නම් අඳිනවා ටිකක් මට නම් අදාළ නෑ මගේ ඇඟ මට ඕන නම් අඳිනවා මගේ ඇඟ මට රිදෙන්නේ නෑ මං අඳින ඇඳුම් වලට නේද බං මං ඒක තමයි ඉතින් බොරුවට ඔයාට බයිනවා වගේ පෙන්නනවා. බැන උපදෙස් දෙදී කරන්නේ ඔයාව පෙන්න වගේ සම්පූර්ණ කරගන්න. නේ මන්ද බං මේ දවස්වල අයියල ගොඩයි නේ බං. අම්මේ අයියලනේ මේ ගෑනු ඔක්කොටම වඩා හපම් බං උන්ට පිස්සු වගේ. නිකම් මේ කියන්නේ අර පිස්සු වගේ බං මට තේරෙන්නේ නෑ. ඇයි ඒ කියන්නේ? අනේ මන්ද බං මම ඉස්සර ඉඳන්ම වීඩියෝ දානවා මට ඕන විදිහට මම දානවා මට ඕන නම් දානවා මට ඕන නිකන් ඉන්නවා මට හිතුණොත් එක්සර්සයිස් කරන එක නවත්තන්න මම නවත්තනවා එක්සර්සයිස් කරනවා නම් මම දිගටම කරනවා දැන් මං හරි මොකද්ද බං මගේ එක්සර්සයිස් හරි උඹ නිකන් කියව හරි කොට ජංගිය අඳිනවා ඉතින් බං කොට ජංගිය අඳින්නේ මම විතරද බං ඇයි දැන් මොකද්ද මේක ලංකාවේ ළමයින්ට ප්‍රශ්නයක්ලු ඉතින් ඇයි බං උඹලා ළමයින්ට ෆෝන් දෙන්නේ උඹලා ළමයින්ට ෆෝන් දෙන්න එපා ළමයි ඉගෙන ගන්න දාපන් පොඩි ළමයින්ට ෆෝන් දෙන්නේ උඹලා කරන්නේ බං ළමයිව ලේසියට කවා ගන්න පුවන් ළමයි ගෙදර ෆෝන් එක දෙනවා ෆෝන් එක දෙන්න එපා යකෝ මගේ ඒවා විතරක් නෙමෙයි බිකිනි ඇඳන් දානේවත් තියෙනවා Facebook එකේ දැන් යනවා සමහරක් ඇඩ් වලට යනවා එක එක හොඳ නැති වීඩියෝස් දෙනවා නේද බං මුන් මොකටද මං කියන ෆෝන් එක ළමයට දෙන්න බෑලු ඔයාලා මොනවද මම කියන්නේ තව කියන දරුවා ලොකු නම් මොන දෙන්නේ කොහොමද කියලා අහනවා ඒ කියන්නේ මේ මුණ දෙන්න අමාරුයිද මොකද්ද වෙන්නේ දන්නේ නැහනේ. අනේ ඒක තමයි ඉස්කෝලේ දාගන්න අමාරුයි. ඒක ඉස්කෝලේකට එහෙම දාගත්තොත් කොහොමද? ඔය හත පිටිසර වන්නේ ඉස්කෝලේ ගියවන්න අදහසක් නැහැ. නෑ බං එහෙම අදහසක් නෑ. එහෙම අපේ ළමයාට එහෙම අවුලක් වෙන්නේ නෑ. මුණ දෙන්න බැරි එහෙම එකක් නෑ බං. එහෙම නේ ඔය නිකන් මුන් ඒකයි කිය. ළමයි කොහොමද පාරේ බැහැලා යන්නේ? ළමයි මුණ දෙන්න අනේ මන්දනේ අනුන්ගේ දේවල් හොයන්න එපා. අප්පා මම නම් කියන්නේ ඇත්තට තමන්ගේ දෙයක් කරන් ඉන්න මෙහෙමයි තමන්ට කැමති නම් තමන්ට ඕන විදිහට අඳින්න පුළුවන් කොහෙවත් නීතියක් නැහැ කොට ජංගි අඳින්න බෑ කියලා නීතියක් නැහැ බඩ පේන්න අඳින්න බෑ කියලා නීතියක් නැහැ එහෙනම් ඉතින් ෂොප් වල තියෙන බිකිනි ටිකයි කොට ඇඳුනුයි එහෙනම් ඉතින් මේ රඟපාන්නත් බෑ කාටවත් ඉතින් නේද බම් පේන්න කරන් අඳින්න බෑ ඉතින් ඒ ඕගොල්ලෝ කියන විදිහට මේ හරි මේකයි මේ යට නැඳන් ඉන්නේව නෙමෙයිද මුන්ගේ අනේ මන්ද බම් පිස්සෝ මුන් හිතන් ඉන්නේ මාව නිකන් මෙහෙම දාමු අරම දැමගේ මම වැටේ කියලා හිතුවද බං පිස්සුද බං මුන්ට පිස්සු බං ඕව මොනවාද බං අපිට උන දේවල් එක්ක බලද්දි අනේ මන්දා මට තේරෙන්නේ නැහැ මට නම් තේරෙන්නේ නැහැ හලෝ ඇයි එහෙම කියන්න අනේ මන්දා නේ බං මුන් හැදෙන්නේ නැහැ කවදාකවත් පේනවද හරියට සසර කැලකිරිලා දැන් ගිය දවස් ටිකේ ගැහුවා රන්දිමාගේ බිකිනියට මේ සතිය දෙකක දැන් මං ඉවරයි මේ සතිය ඔයාගේ හරි